can't leave his neck for the Maldives. කමිදු මෙන්ඩිස් IPL හොල්ලයි. IPL ඉතිහාසයේ ලස්සනම උඩපන්දු රැකීම කමිදුගෙන් වේගවත් ලකුණු 32කුත් රැස් කරගනී. පන්දුවෙන්ද දස්කම්පා එක කඩුල්ලක්ද ලබා ගනී. කමිදු කෝලි වගේමයි කවදා හෝ ලෝකය හොල්ලනවා. MS ධෝනිගෙනුත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. IPL තරඟාවලියේ 43 වන තරඟයේ ලෙස චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ සන්රයිසර්ස් කණ්ඩායම අතර තරඟය පැවැත්වුණා. එහිදී කාසියේ වාසිය දිනාගත් සන්රයිසර්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව සියලු දෙනාම දෙවි චෙන්නයි කණ්ඩායම ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 154ක් පමණයි. එහිදී වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කරමින් සිටි බ්‍රේව්ස්ගේ 4-5ක් නවත්තමින් එය අගනා උඩපන්දුවක් බවට හරවා ගනිමින් පියබා ගොස් අල්ලාගත් උඩපන්දුව ගැන ලෝකයේම වාව් කියා කතාබහට ලක් කරනවා. තවද පිළිතුරින්ම ක්‍රීඩා කළ සන්රයිසර්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේදී කඩලු 5ක් දෙවි ලකුණු 155ක් රැස් කර ගනිමින් තරගය ජයග්‍රහණය කරනු ලැබුවා. එහිදී කමිදු මෙන්ඩිස් පන්දු 22කදී නොදැවී ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුණා. IPL තරඟාවලිය පුරාම කමිදු මෙන්ඩිස් දැක්වූ දක්ෂතා හේතුවෙන් ඉන්දියාවේ දක්ෂ පිතිකරුවෙක් මෙන්ම නායකයෙක් වන MS ධෝනි පවසා තිබුණි. කමිදු මෙන්ඩිස් ඊළඟ දශකයේ ලෝකයේ හොල්ලන බවත් කෝලිමෙන් ලෝකයේ බබලන බවත්ය. ඉතින් අපේ කමිදු ගැන ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.